අලුත පත් කරපු බලශක්තියම තියෙන්නේ අනුර කරුණාරත්න මහත්තයා. අනුර කරුණාරත්න මහත්මයාට මේ අනුර කුමාර සහ මේ ආණ්ඩුවත් එක්ක තියෙන මහා පොදු සාධක ටිකක් තියෙනවා. විශේෂයෙන්ම අනුර කුමාර ජනාධිපතිතුමාත් එක්ක තියෙන මහා පොදු සාධක. ඒ කියන්නේ දෙන්නටම පොදු සාධක ටිකක්. සහ මේ ආණ්ඩුවත් එක්ක මෙයාව පත් කිරීමේ පොදු සාධක ටිකක් තියෙනවා. එකින් එක පෙන්වන්නද? එක දෙන්නම අනුරලා. නෑ ඒක නෙමෙයි ප්‍රධානම දෙක. දෙන්නම කැලණිය කැම්පස් එකේ තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ කියන්නේ සුපුරුදු පරිදි අර හිටපු ඇමති කුමාර ජයකොඩි වගේම මෙයා බැජියෙක් තමයි අනුර කුමාරගේ. හරි. ඊළඟ එක. ඔයාලට මතකද මේ අනුර කරුණාරත්න කියන අමාත්‍යවරයාව මුලින්ම දුන්න පත්වීම? මුලින්ම හම්බුනේ වෙන ඇමතිකමක්. ඊට පස්සේ වරාය හා ගුවන් සේවා අමාත්‍ය ධූරයට පත් කරනවා. එතකොට ඇයි වරාය හා ගුවන් සේවා පත් කරන්නේ? මේ ගල් අඟුරු වංචාවට ඉස්සෙල්ලා වෙච්ච ලොකුම වංචාව තමයි කන්ටේනර් 323ක් පැන්නුවා. බිමල් රත්නායක ඇමති ධූරය දරන කාලේ මුදල් අමාත්‍යාංශය ජනාධිපතිට තියෙන්නේ. ඒ අමාත්‍යාංශ දෙකම සම්බන්ධව කන්ටේනර් 323ක් පැන්නාම ලොකු බලපෑමක් ආව සමාජයෙන්. එතකොට ඒ හොරකමට ඒ වංචාවට අද වෙනකන් කිසිම ක්‍රියාමාර්ග ගන්නෑ. ඇමතිතුමාව මාරු කරනවා. දාන්නේ මෙන්න මේ අනුර කරුණාතිලක. බලන්නකෝ මේ නිවුස් එක. ඉදිරියේ දිවුරුම් දුන්නා. ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය ඉවත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය දිවුරුම් දුන්නා. අනුර කරුණාතිලක මහතා මීට පෙර නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය හෙබ වූ අතර ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය දිවුරුම් දෙනු ලැබුවා. දැක්කනේ එක හොරකමකට පස්සේ ආපහු තමන්ගේ බැජියව එක කැම්පස් එකේ එකට ඉගෙන ගත්ත අනුර කරුණාරත්න මහත්තයව දානවා. ඔන්න 323 කන්ටේනර් වංචාව අද වෙනකම් කිසිම පරීක්ෂණයක්වත් කිසිම දෙයක්වත් නැහැ. හරි. දැන් එනවා වර්තමානෙට. වර්තමානයේ අර කන්ටේනර් 23ට පස්සේ ලංකාවේ වෙච්ච ලොකුම වංචාව සහ තාමත් තව අනාගතයේදීත් බලපාන වංචාවක් තමයි ගල්ලඟුරු මහා පරිමාණ වංචාව. ඒ හොරකමට පස්සේ ඒ ඇමති ධූරය අයවත් කරලත් ආයි දාන්නේ කවුද? තමන්ගේ බැජියා. තමන්ගේ එකට ඉඳපු සෙට් එකේ එක්කෙනා. අර වරාය හා ගුවන් සේවායක ගොඩ දැම්ම නිසාද මේ හොරකමත් වහන්න, මේ වංචාවත් වහන්න අනුර කුමාර මේ ලිස්ට් එකෙන් ගේන්නේ. මේ අනුර කරුණාතිලකව ගේන්නේ ලිස්ට් එකෙන්. මේ JP කාඩර් එකේ කෙනෙක් නෙමෙයි. මේ අනුරගේ ගෝලෙක්. ඒ ගෝලයාව ගෙනහල්ලා මේ දාන්නෙත් මේ වංචාව වහන්නද කියලා සාධාරණ සැකයක් අපිට එන්නේ නැද්ද? මොකද තමන්ගේ අවශ්‍ය දැන් අනික දැන් මේක කිව්වේ සාධාරණ පරීක්ෂණයක් තියන්න තමයි මේ ඇමතිතුමා අයින් කරන්න කියලා. හැබැයි ඒ දාගන්නෙත් ඒ ඇමතිතුමා වගේම ලේකම්තුමත් එකම කැම්පස් එකේ එකම යාළුවෝ සෙට් එක තමයි දාගන්නේ. අනික මේ ඇමතිතුමා මේ විවාදෙදී බලන්නකො මෙන්න මෙහෙම කියනවා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කිසිම තැනක දේශපාලනඥයන් සම්බන්ධ වෙලා නැහැ, අමතිවරයා සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා මේ තියෙන තත්ත්වයන් පිළිබඳ මේකේ පැන නැගිලා තියෙන ගැටලු පිළිබඳ ඇමතිවරයාට දූෂණ චෝදනා එල්ල කිරීම සාධාරණ නැහැ කියන එකයි මගේ මතය. දැක්කද? මේ අද පත්වෙච්ච බලශක්ති ඇමතිතුමාගේ පෙර මතය තමයි හිටපු අර ඇමතිතුමා ඉන්නේ කුමාර ජයකොඩි එයා සම්බන්ධ නැහැ කියලා. එතකොට ඒ කෙනාට තමයි අද ඇමති ධූරය පත් කරේ. මේවට ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහනවා නෙමෙයි අපිට කියන්න වෙන්නේ. හොරාගෙන්ම පේන අහන්න වෙනවා කියලා. එතකොට ඔයාලා කමිටු දාලා ලස්සනට මේවා කරලා ඔයාලා වැඩේ කරගෙන යන්න. හැබැයි පුතේ ඔයාලා ඔක්කොටම ජම්පර් අඳින්න වෙනවා. නීතියට යටත් වෙන්න වෙනවා මේ මිනිස්සුන්ගේ බදු සල්ලි හොරා කෑවට. බලන් ඉමු අපි.